මේ බලන්නකෝ මේ බයි හිතන මූණ. මොනවද කන්නේ? චීස්. ක්‍රීම් චීස්. අයියෝ. හැලෝවින් මූණ නෙමෙයි ඔයාගේ මූණ දැක්කම බයි හිතෙනවා. අයියෝ. ඔන්න අපේ බය හිතෙන මූණ. හැලෝවින් එකටයි හැදුවේ. ඔන්න අද අපි ඇක්ටිවිටි එකක් කරන්නයි යන්නේ. හෙට හැලෝවින් ඩේ නේද? හැලෝවින් ඩේ එකට ඔන්න බය හිතෙන මූණක් අඳිමු. කොහොමද බය හිතෙන මූණ? අන්න ඒ වගේ බය හිතෙන මූණක් හදන්න තමයි යන්නේ. හරි. ඉස්සෙල්ලාම ඔන්න චූචි බබාගේ අත මෙහෙම තියන්න ඕන මේ අම්මා තියනවා වගේ තියලා අපි අත් දෙකක් ඇඳගමු. හරිද? මෙහෙම ඇඟිලි තියලා බය හිතෙන මූණට ඔන්න අපි ඇඟිලි ටිකක් ඇඳ ගන්නවා. හරි. දැන් මේ අත පේනවද? ඔන්න කියාරා බය හිතෙන මූණක් අඳින්නයි යන්නේ. අන්න මේ අතක් තියලා හරි. දැන් ඊට පස්සේ මොකක්ද අඳින්න ඕනේ? බය හිතෙන මූණට ඇස් දෙකකුයි මෙන්න ඇස් දෙක මෙන්න කට. හරිද? මෙන්න බය හිතෙන මූණේ ඇස් දෙක මෙන්න කට මෙන්න අත් දෙක. දැන් අපි කපන්න යන්නේ. බබාලට පුංචි කාලේ ළම මේ වගේ ඇක්ටිවිටීස් කරද්දී එයාලටත් කතුර පාවිච්චි කරන්න දෙන්න. මොකද කතුර පාවිච්චි කරනවා කියලා කියන්නේ බබාලගේ ලොකු ඩෙවලොප්මන්ට් එකක් වෙන ඇක්ටිවිටි එකක්. එයාලා අතින් අල්ල ගන්නවා, ඇඟිලි වලින් එක කපනවා, ඇස සහ අත සමායෝජනය වෙනවා, අත් දෙකම බැලන්ස් කරගෙන එකට වැඩ කරන්න එයාලට හැකියාව ලැබෙනවා. ඔන්න අපි දැන් ඇස් දෙක කපා ගන්නයි යන්නේ. බය හිතෙන මූණේ. නේද? ඔන්න ඇස් දෙක එන්න අනිත් ඇහැ. ඒ මොකද්ද? මේ අත් දෙක මේ බබාගේ අත තියලානේ මේක ඇද්දේ. මේ ඇහැ. ඔන්න අපි දැන් hina වෙන කටකුත් කපමු. බය හිතෙන මොනන්නේ අපි හදන්නේ? හැලෝවීන් කියන හැලෝවීන්. හැලෝවීන්. ඉස්සර නම් ওই කැලෙන්ඩර් එකේ තියෙන කිසිම විශේෂ දවසක් ගැන කිසිම විශේෂත්වයක් තිබ්බේ නැහැ. හැබැයි දැන් එහෙම නෙමෙයිනේ පුංචි පැංචෙක් ඉන්නානේ. ඉතින් එයාලටත් අපි මේ දේවල් ගැන යාලවත් පුංචි අවබෝධයක් හරි ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි මේ වගේ දවස් ගැන විශේෂත්වයන් ගැන ඒ වගේම ඒ දේවල් වලට කරන්නේ මොනවද කියන ඇක්ටිවිටීස් මම ඇත් එක කරන්නේ. කියාර බය වෙන මොනක් හදලානේ? ෂා. හතර පෙන්නලා බය කරන්න. හැලෝවින් එකට කියාර හදලා දෙන්නේ. හැලෝවින් එකටද හැදුවේ?